කොහොමද ඉතින් මගේ අලු හැමෝටම ඔන්නවල අදත් පිළිගන්නවා අපේ ශ්‍රීසින මැස් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ පොඩි කාලේ හරි ආසයෙන් බලපු ලස්සන ඇනිමේටඩ් මූවි එකක් වුණ රූට්ස් පළවෙනි කතාව. ඔයා මේක බලලා තිබුණාත් ඒ ලස්සන මතක ටක් ගාලා මතක් කරගමු. බැරි කතාවනේ නෑ. අපි යමු අද මූවි එකට. කතා මුලින්ම අපිට වෙන්නන්නේ ගල්ලුගේ පවුල. ඒ තමයි ක්‍රූට්ස් පවුල. ඒ වගේම එයාලා හැමතිස්සෙම ඉන්නේ මෙන්න මේ පුංචි ගල් ගුහාවේ. ඇත්තටම මෙයාලත් එක තව පවුල් ඉඳලා තියෙනවා. හැබැයි එයාලා එක එක හේතු නිසා නැති වෙලා. ඉතින් දැන් මේ ඉතුරුලා ඉන්න එකම පවුල තමයි ක්‍රූට්ස් පවුල. ඒ මෙයාලගේ තාත්තා ග්‍රක් නිසා ග්‍රක් කියන්නේ අලුත් දේවල්වලට අකමැති නීතියට වැඩ කරන ගොඩක් ශක්තිමත් තාත්තා කෙනෙක්. ඔන්න අලුත් දවසක් ක්‍රූට්ස් පවුල දැන් යන්න හදන්නේ දඩයම් කරන්න. මේ ඉන්නේ ඊප්. එයා නම් පොඩ්ඩක්වත් කැමති නෑ ගල් ගුහාවේ ඉන්න. මේ ඉන්නේ අගා. එතකොට පවුලේ පුංචිම කෙනා තමයි සැන්ඩි. එයා නම් ටිකක් සැරයි හැබැයි. ඒ වගේම පවුලේ මෝඩ වැඩ කරන කෙනා තමයි මෙයා. එයාගේ නම ටන්ක්. ඒ විතරක් නෙමෙයි අගාගේ අම්මත් මෙයාලත් එක්ක තමයි ඉන්නේ. හැබැයි ග්‍රක් නම් මෙයාට වැඩි කැමති නැහැ. කොහොම හරි දැන් ක්‍රූට්ස් පවුල යනවා එයාලගේ උදේ කෑම හොයාගෙන. මේ බිත්තරේ තමයි මෙයාලගේ උදේ කෑම. ටන් බිත්තරේ හොරෙන් අරගෙන යනකොට කුරුල්ලම්මට අහුවෙනවා. ඊට පස්සේ ක්‍රක් කියනවා පොඩි ළමයා නිදහස් කරන්න කියලා. කොහොමරි අම්මත් වැඩේට බහිනා. හැබැයි වැඩේ ලේසි වෙන්නේ නැහැ. මොකද මේ බිත්තරේ උදේ කෑම කරගන්න තවත් කට්ටිය බලාගෙන ඉන්න නිසා වයස කියන්නේ මොකද්ද? අත්තම්මත් වැඩේට බහැලා. හැබැයි එයාගෙනුත් වෙන සතු ටිකක් බිත්තරේ ගන්නවා. ඉතින් අත්තම්මා මේ වයසක ගෑණි වැටුණා. ඒකට පලිය ගන්න කියලා කෑ ගහනකොටම ඉප් එයාත් වැඩේට බහිනා. ඉප් බිත්තරේ අරන් ග්‍රක්ට යවනවා. ඉතින් දැන් හැමෝම ග්‍රක්ගේ පස්සෙන් පන්නනවා. මේ කට්ටිය දුවනකොට ටන්ගේ කකුල වැදිලා ගුහාවේ නිදන් හිටපු දරුණු සතෙක් නැගිටිනවා. ඇත්තටම මෙයා තමයි ක්‍රූට්ස් පවුලට ඉන්න ලොකුම කරදරේ. මේ සතාව දැකලා දුවන අලියෙක්ගේ පිටුපිටට ග්‍රක් සේරම කට්ටිය විසික් කරලා එයත් නැගගන්නවා. ඉතින් දැන් අර දරුණු සතත් මෙයාලගේ පස්සෙන්මයි. කොහොම හරි ක්‍රූට්ස් පවුල ඒ සතාගෙනු බේරිලා එයාලගේ කෑමත් අරගෙන ගෙදරට ය아가න්න පුළුවන් වෙනවා. පවුලේ හැමෝටම ගන්න දීලා ග්‍රක් බිත්තරේ ඉතුරුන පොඩ්ඩක් කටේ දාගෙන ඒකට කමක් නැහැ මම ගිය සතියේ කෑවනේ කියනවා. ඔන්න දවසත් කීවිලා ගිහින් ඉරත් බැහැගෙන යනවා. ඉතින් දැන් ක්‍රූට්ස් පවුල එයාලගේ ගල් ගුහාට යනවා. හැමෝම ගල් ගුහාට ගියත් ඊප් නම් තාමත් එළියේ. ඊප් ඉර බැහැලා යන දිහා බලාගෙන ගොඩක් තුක් වෙනවා. මොකද එයා කැමති නැහැ ගල් ගුහාවේ ඉන්න. ඉතින් දැන් ග්‍රක් කතා කරන නිසා ඊප් ගුහාවට යන්න හදනකොටම අමුතු සද්දයක් ඇහෙනවා. හරියට හර්කිරියක සද්දයක් වගේ. ඊප් ඒ මොකද්ද කියලා බලන්න තවත් උඩට යනවා. මේ අතරේ ග්‍රක් දකිනවා ඊප් කන්ද උඩටම නැගලා කියලා. ඉතින් යා කෑ ගහනවා මට ගල් ගුහාවේ දොර වහන්න ඕනේ ඊප් පල්ලෙහාට එන්න කියලා. මේ අතරේ මෙතනට අර බකමූණෙක් වගේ මූණක් තියෙන පුසත් ඇවිත් ග්‍රක්ව දැකලා එයාගේ පැත්තට දුවන් එනකොටම ග්‍රක්ට පුළුවන් වෙනා ඊපත් අරගෙන ගල් ගුහාවට ගිහින් දොර වහගන්න. ඊට පස්සේ ග්‍රක් ඊප්ට කියන්නේ අලුත් දේවල් පස්සෙන් යන එක දැන්වත් නතර කරන්න කියලා. හැබැයි ඊප් නම් තාත්තා කියන දේවල් අහන්නේ නැහැ. ඊට පස්සේ ග්‍රක් හැමෝම එකතු කරගෙන කතාවක් කියන්න යන්නේ. එයා මේ කතාව කියන්නේ ඊප් අද කරපු වැඩේ ගැන. කතාවේ අන්තිමට එයා කන්දේ උඩදී අලුත් දෙයක් දැක්ක ගමන් එයා මලා කියලා කතාව ඉවර කරනවා. ඒ වගේම ග්‍රක් කියන හැම කතාවකටම තියෙන්නේ එකම එක අවසානයක්. කොහොම හරි දැන් කට්ටිය නිදි අතරේ ඊප්ට ඇහැරෙනවා. එයා දකින්න අමුතු එළියක්. එයාට හිතාගන්න බෑ ඒ මොකක්ද කියලා. ඊප් එක අල්ලගන්න හැදුවත් ඒක නිකන් එලියක් නිසා ඒක අල්ලගන්න වෙන්නේ නැහැ. අන්තිමට ඊප් ගුහාවෙනුත් එළියට යනවා. ඒ අමුතු එළිය පස්සේ කොහොම හරි ඊප් එක හොයාගන්නවා. ඇත්තට මේක කවුරු හරි පත්තු කරපු පන්දමක්. හැබැයි ඊප් මීට කලින් ගින්දර දැකලම නැති නිසා යාට මේක අලුත් දෙයක්. ඔන්න ඔය අතරේ පන්දමේ අයිතිකාරයා ඊප්ව දකිනවා. එයාව දැකපු ඊප් හොඳටම බය වෙනවා. මොකද එයා ඌරු වෙස්මුණක් දාගෙන ඉන්න නිසා. ඒ අතරේ ග්‍රක් දැනගන්නවා ඊප් ගුහාවේ නැහැ කියලා. ඊට පස්සේ එයා යනවා ඊප්ව හොයාගෙන. ඒ අතරේ ඊප් අරයට කරදර කරනවා මටත් ගින්දර හදලා දෙන්න කියලා. කොහොම හරි එයාගේ නම තමයි ගායි. ඒ විතරක් නෙමෙයි එයාට ඉන්න පුංචි යාළුවෙක් බෙල් කියලා. ගායි ඊප්ට කතා කරනවා ලෝක විනාශේ ළඟයි මාත් එක්ක යන්න එන්න කියලා. ඊප්ට නම් ගායි කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ගායි කියන විදිහට එයා යන්න හදන්නේ මීට ගොඩක් ඈතින් තියෙන උස කන්දකටලු ලෝක විනාශයෙන් බේරෙන්න. තව පොළොව හෙල්ලිලා සේරම විනාශ වෙනවා කියලා ඊප්ට පැහැදිලි කරනවා ලෝක විනාශේ එයා දකින විදිහට. හැබැයි ඊප් නම් කැමති වෙන්නේ නැහැ ගායි එකේ යන්න. ඒක නිසා
උදවක් ඕනුනොත් කතා කරන්න කියලා හක්කිරියක් ඊප්ට දීලා ගායි මෙතන යනවා. මේ වෙලා ග්‍රක්ට ඊප්ප හම්බෙනවා තව ටිකින් ආයතර බගමුණු පුසට මෙයාලව අහුවෙනවා. ඉට පස්සේ ග්‍රක් ඊප් ආයත් ගෙතර අරංගෙනවා. ඉතින් දැන් ඊප් කියනවා එයාගේ පවුල කට්ටියට මං අලුත්දයක් හොයාගත්ත කියලා. ඒක අහපු ගමන් පවුල කට්ටියම හොදටම බයවෙනවා. ඊප් ඇත්තට මේ කොල්ලෙක් කියලා එයාට කතා කරන්න එයා දීලගීපු හක්කිරේ පිපිනකොට මේ කට්ටිය ඒක බිමදාලා කඩලදානවා. ඊට පස්සේ ග්‍රක් ඊප්ට කියන්නේ ඔයා වයසට යනකම්ම ඉන්න ඕනේ ගුහාව කියලා. මේ කට්ටිය ගුහාවට යන්න හදද්දී මුළු පොළොවම හෙල්ලෙන්න ගන්නවා. ඊට මතක් වෙනවා ගායි මේ ගැන කිව්වා කියලා. ඊට පස්සේ මේකෙන් බේරෙන්න හැමෝම දුවනවා ගුහාවට. මේ වෙලාවේ පස්සෙන් ආපු ග්‍රක් ගුහාවට උඩින් ලොකු ගලක් වැටෙන්න යන්නේ කියලා දැකලා අනිත් කට්ටියව නතර කරනවා. මේ දෙයින් පස්සේ දැන් මෙයාලට ඉන්න ගුහාවක්වත් ඉතුරු වෙලා නැහැ. ඊට පස්සේ මෙයාලා දකිනවා මෙතනින් එහාට තියෙන ලොකුම ලොකු ලස්සන කැලයක්. හැබැයි ග්‍රක් නම් මෙතනින් ඉස්සරහට අඩියක්වත් තියන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි මෙතනට අර බකමුණ පුස ආපු නිසා එයාලගෙන් බේරෙන්න පල්ලා කැලේට පනිනවා. මේගොල්ලෝ කෙලින්ම වැටෙන්නේ ලොකුම ලොකු කැලේකට. ඊට පස්සේ ග්‍රක් මගේ පස්සෙන් හැමෝටම එන්න කියලා මේ කැලේ ඉස්සරහට යන්න පටන් ගන්නවා ගුහාවක් හොයාගෙන. ඉතින් මෙහෙම මෙයාලා හවස් වෙනකම්ම ඇවිදිනා. ඔය අතරේ මෙයාලට තවත් ලොකු කරදරයක් ඇවිත් කොහොම හරි එයාව මගහැරලා මේ කට්ටිය ගුහාවකට පැන ගන්නවා. ඇත්තටම මේ කට්ටිය ගුහාවක් කියලා හිතන් ගිහින් තියෙන්නේ තල්මහක් වගේ අමුතු සතෙක්ගේ කටකට. කොහොම හරි ඒ සතා මේ කට්ටියව එළියට විසික් කරලා දානවා. ඔන්න ඊට පස්සේ මෙතනට අර සතා එනවා. හැබැයි එයා රැ වෙනවා කියලා දැනගත්තේ ගමන් මොකක් හරි දෙයකට බයෙන් වගේ මෙතනින් පැනලා දුවනවා. මේ වෙලාවේ පොළවෙන් රතු පාට පුංචි කුරුල්ල වගේ අහසට යනවා. ඇත්තටම කුරුල්ල දහස් ගාණක්. මෙයාලා ලස්සනයි වගේ පේනුනට හිතපු තරම්ම නැහැ. මොකද මෙයාලා ගොඩක් භයානකයි. ඊට පස්සේ ඒ කුරුල්ල එන්නේ මෙයාලගේ පැත්තට. මේ වෙලාවේ ඊප්ට එයාගේ යාළුවා මතක් වෙලා එයාට කතා කරනවා. කොහොම හරි ගායිට මේක ඇහිලා එයා ඉක්මනට ඊප් ළඟට ඇවිත් පන්දමක් අදලා අර කුරුල්ලන්ගෙන් එයාව බේරගන්නවා. හැබැයි ගායි හිතන් ඉන්නේ උදව් ඕනුනේ ඊප්ට විතරයි කියලා. මේ වෙලාවේ ඊප්ගේ පවුලේ කට්ටිය අමුතු විදියට ගායිගේ වටේ හැසිරෙන්න ගන්නවා. ගායි හොතරම් බය වෙලා ඊප්ට කියන්නේ මේ වනචාරියෝ පරිස්සම් වෙන්න කියලා. ඊට පස්සේ තමයි දැනගන්නේ මේ ඊප්ගේ පවුල අය කියලා. ඔන්න ඊට පස්සේ ගායිගේ ගින්දර කවදාත් දැකපු නැති ඊප්ගේ පවුල අය ගින්දරත් එක්ක අමුතු විදියට තමයි හැසිරෙන්නේ. මේ අතරේ ටාන්ගේ පස්සට ගිනි ඇවිලෙනවා. ටාන් ගින්දරමාව කනවෝ කියලා තනකොළ ගස් අස්සට දුවලා ඒ සේරම ගිනි ගන්නවා. දැන් මෙතන ගිනි ජාලාවක්. ඒ අතරේ යෝධ බඩිරුගු කරල් ගිනි අරගෙන ඒ එකක් එක්ක ඔක්කොම ගිහින් ගහක වදිනවා. දැන් එතන තිබුණු සේරම බඩිරුගු කරල් මල්ලෙඩි වගේ පුපුරලා පොප්කෝන් වලින් කට්ටියම වැහෙනවා. ඔන්න උදේ වෙලා හැමෝම හොදින් ඊට පස්සේ ගායි මේ කට්ටියකින් පැනලා යන්න ඕනේ කියලා යද්දිම ඊ පැවිත් අල්ලගන්නවා. ගායිනම් කියන්නේ මේක ලෝකිනසේ පටන් ගැම්ම විතරයි. අපි අර මං කියපු කන්දර යන්න ඕනේ කියලා. රක්නම් එයාට යන්න දෙන්න කිව්වත් ඊප් එයාව අපිට ඕනේ කියනවා ගුහාවක් හොයාගන්නකම්. අත්තම්මත් කියන්නේ එයාගේ ගින්දර අපිට ඕනේ කියලා. ඊට පස්සේ ග්‍රක් ගුහාවක් හොයාගන්නකම් එයාට අපිත් එක්ක ඉන්න පුළුවන් කියලා කොටයක් අස්සර ගායිව දාගන්නවා. මෙතනදි ගායි කියනවා එහෙනම් අපි අර කන්දර යන් කියලා. හැබැයි ග්‍රක් නම් එයාට ගොඩක් දුරයි කියලා අනිත් පැත්තට යන්න හදද්දී ඒ පැත්තේ හිටපු අලියට වෙච්ච දේ දැකලා එහෙනම් අර කන්දර යන් කියනවා. හැබැයි මේ කට්ටිය එහාට ගොඩක් දුරයි කියලා යන්න අමාරුයි කියනවා. අත්තම්ම නම් කියන්නේ මම නම් එච්චරකල් ජීවත් වෙන එකකුත් නැහැ කියලා. ඒ ගහව ග්‍රක් එහෙනම් අපි යන්නම ඕනේ කියලා ග්‍රක් හැමෝම කැමති කරගෙන සවාරියක් යනවාගේ මේ ගමන යන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේ කට්ටිය යන අතරේ රණ්ඩු දාගන්නවා. ඉතින් මේ සද්දෙට වටේ ඉන්න සත්තුන්ටවත් ඉන්න බෑ. ඉතින් දැන් ගොඩක් දුර ඇවිදලා කට්ටියටම ගොඩක් බඩගිනි. ඔන්න ඔය අතරේ ග්‍රක් දකිනවා කුරුල්ලෙක්. ඊට පස්සේ ටාන්ක් වෙනදා වගේම එයාගේ බිත්තරේ දූසන් දුවනවා. හැබැයි වැඩේ හරියන්නේ නැහැ. කුරුල්ලා ඊට පස්සේ ටාන්ගේ ඇගට පනිනවා. ඔන්න දැන් මේ කට්ටිය බිත්තරේ වෙනුවට කන්නේ ගෝනුස්සෙක්. අර කුරුල්ලා ටාන්ගේ ඇගට පනිනකොට එතන ගෝනුස්සෙක් ඉදලා එයාගේ ඇගට යට වෙලා ඉතින් ඒ ගෝනුස්ස තමයි මේ කට්ටිය දැන් කන්නේ. මේ අතරේ අත්තම්මට කෑම මදියලා ටාන්ක කන්න හදනවා. මේ කට්ටිය එයා බේරගන්න හදන අතරේ ගායි මෙතනින් පැනගන්න හදනකොටම පැවිත් එයාව අල්ලගන්නවා. මොකද ගාහිට එයා කාපු කෑම මදි. ඊට පස්සේ එයා ඊප්ට දඩයම් කරන්න උදව් කරන්නම් කියලා මේ දෙන්න යනවා අර කුරුල්ලව අල්ලගන්න. ගායි මෙතනදී හදනා උගුලක් අර කුරුල්ලව අල්ලගන්න. ඊට පස්සේ එයා කියලා දෙනවා ඊප්ට ඒක වැඩ කරන විදිය. ඔන්න ඊට පස්සේ මේ දෙන්න
පොඩි ඇක්ටින් පාරත් දාලා අර කුරුල්ලව රවට්ටලා ළඟට ගන්නවා. හැබැයි වැඩේ ටිකක් අවුල් යනවා. කොහොමරි ඊ පාර කුරුල්ලව උගුලට අහු කරගන්නවා. ඔන්න දැන් ඒ කට්ටිය කන්නේ ඒ කුරුල්ලව. ඔන්න ඊට පස්සේ ක්‍රක් හැමෝටම වෙනදා වගේම කතාවක් කියනවා. ඒකත් ඊප් ගුහාවෙන් එළියට ගිය නිසා ඒගොල්ලන්ට ගුහාවක් නැති වුණා. ඊට පස්සේ දිගින් දිගටම ඇවිදින්න වුණා. ඒ අතරේ පිස්සු හාදයකුත් හම්බුණා. ඊට පස්සේ මලා කියලා කතාව ඉවර කරනවා. ඒක අහන් හිටපු ගායි අවසානයේ හරි නැහැ කියලා ලස්සන කතාවක් කියනවා මේ කට්ටියට. ඒකත් කියන්නේ ඊප්ට සමාන කරලා එයා කියන විදියට ලස්සන කොටි දෙනෙක් හිටියලු. පුංචි පවුලක් එක්ක පුංචි ගුහාවක. එයාගේ අම්මයි තාත්තයි එයාට කියලා තිබුණේ කන්ද මුදුනට යන්න එපා. ඔයා එතනින් වැටේ කියලා. මැත්තෙන් පැනලා ග්‍රක් වැටිලා මලා කතාව ඉවරයි කියනවා. හැබැයි ගායි කතාව ඉවර නැහැ කියලා තවත් ඉස්සරහට කියන්න පටන් ගන්නවා. අර කොටි දෙන කවුරුත් නැති වෙලාවක ඒ කන්ද උඩටම නැග්ගා. එතනදී එයා ආලෝකේ දැක්කා. ඊට පස්සේ එයා එක ඇල්ලුවා. එතකොට එයා ලිස්සුවලු. ග්‍රක් නම් කියන්නේ ලිස්සලා වැල්ලා මලා කියලා. ගායි නැහැ එයා ඉගිල්ලුණා අලුත් දවසකට කියලා කතාව ඉවර කරනවා. ඉතින් දැන් කට්ටියම නිදා ගන්නවා. ඔන්න අලුත් දවසක්. මේ කට්ටිය යන්න පටන් අරගෙන මේ අතරේ ඊප් ගායිකින් අහන්නේ කොටි දෙන කොහොමද ඉගිල්ලුනේ කියලා. ගායි නම් කියන්නේ ඒක මෙහෙම කොටයක් ඇතුලේ ඉඳන් කියන්න බෑ කියලා. ඊප් හරි මම බලා ගන්නම් කියලා එයා ටන්ගේ මූණේ මගුලෙක් ඉන්නවා කියලා. එයාගේ මූණට පාරක් දෙනවා අර කොටේ වදින්න. ඊට පස්සේ ගායි එක්කම කොටේ ඈතට විසික් වෙනවා. රක් කොටේ විසික් වුණා කියලා එයාව අල්ලගන්න යන්න හදද්දි එතන ඇනෙන ගල් වගේක් තිබිලා ඇනිලා රක් හැමෝටම කියන්නේ අපි කාටවත් ඉස්සරහට යන්න බෑ මේ ගල් ඇනෙනවා කියලා. ඒත් ගායි කිසි ප්‍රශ්නයක් නැතුව ඒ ගල් උඩ හිටගෙන ඉන්නවා කියලා දැකපු රක් ගල් ඇනගෙන එයාව අල්ලගන්න යනවා. කොහොම හරි ගායි පැන ගන්නවා. දැන් මේ කට්ටිය ගල් ඇනගෙන හරි අමාරුවෙන් ඉස්සරහට යනවා කියලා දැකපු ගායි එක්ක මං උදව් කරනවා කියලා හැමෝටම හදලා දෙනවා සපත්තු. අත්තම්මා අහනවා ඒක නම් නියමයි කොහොමද වාට ඒ වගේ අදහස් එන්නේ කියලා. ගායි කියන්නේ ඒ හැමදේම එන්නේ මෙන්න මෙතනින් ඒ තමයි මුලේ කියලා. ඒක දැකපු ටන් නම් කියන්නේ තාත්තේ මට මුලයක් නැහැනේ කියලා. රක් නම් කියන්නේ අපිට ශක්තිය තියෙනවා ඒක නිසා මුලයක් ඕනේ නැහැ කියලා. ඔන්න දැන් කට්ටියම යනවා කන්දට. මේ යන අතරේ ගායිගේ අදහස නිසා මේ කට්ටිය කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට ඉස්සරහට යනවා. හැබැයි ග්‍රක් ඇරෙන්න මොකද එයා කොහොමත් අලුත් දේවල් වලටයි ගායි ඊප් එක ඉන්න එකටයි කැමති නැති නිසා. ඔන්න දැන් මේ කට්ටියට යන්න වෙලා තියෙන්නේ හරියට වංගගිරියක් වගේ එකකින්. ගායි හැමෝටම හග්ගිරිය ගානේ දීලා එළියට යන පාරක් හරි උදව්වක් හරි ඕනුනොත් ඕක පිබින්න කියලා බෙදිලා යමු කියනවා. හැබැයි ග්‍රක් නම් ඒ අදහසට පොඩ්ඩක්වත් කැමති නෑ. හැබැයි භූමිකම්පාවක් ඇවිත් මේ කට්ටියම ඒකට වැටෙනවා. හැමෝම වැටෙන්නේ එක එක තැන්වලට. ගායි හැමෝටම කියන්නේ ඉන්න තැන්වලින් ඉස්සරහට යන්න කියලා. දැන් හැමෝම ඉස්සරහට යනවා කොහොම හරි. ග්‍රක් ඇරෙන්න අනිත් සේරම කට්ටිය මෙතනින් එළියට එනවා. ඒ අතරේ ටන්ට අලුත් යාළුවෙකුත් හම්බෙලා. ඊට පස්සේ කරන්න දෙයක් නැතිම තැන ග්‍රක් යාගේ හග්ගිඩේ පිපිනවා. ඉතින් දැන් මේ කට්ටිය අද රෑ නවතින්නේ මෙන්න මේ ගහ උඩ. ඒ අතරේ ටන් යාගේ යාළුවාට නමකුත් දානවා ඩග්ලස් කියලා. ටන් එයාට පෙරලෙන්න කියලා ඩග්ලස් පෙරලෙනකොට එයා එතනින් පල්ලෙහාට වැටෙනවා. මං හිතන්නේ එයා ඉවරයි. කට්ටියම උඩ වුණත් ග්‍රක් නම් ඉන්නේ පල්ලෙහා. මේ වෙලාවේ ගායි දෙයක් පෙන්නන්නම් කියලා කට්ටියම ගහ මුදුනට අරන් යනවා. මේ කට්ටිය කොහරි යනවා කියලා දැකපු ග්‍රක් එයාත් නගිනවා ගහට. ගායි මේ කට්ටිය ගහ උඩටම අරන් ඇවිත් එයාගේ පන්දම නිමලා දානවා. එතකොට තරු දහස් ගාණක් පේන්න ගන්නවා. ඊප් ගායිකින් අහන්නේ ඔයා මේකටද අලුත් දවස කියන්නේ කියලා. ගායි නම් කියන්නේ එතනදී අපි ගොඩක් ආරක්ෂා වෙයි කියලා. ඇත්තටම මේ ගායි අලුත් දවසක් කියන්නේ කරදර නැති අනාගතයකට. ඉතින් ඊප් එයාගේ අම්මට කතා කරනවා අලුත් දවසකට යන්න එනවද කියලා. ඒත් ග්‍රක් නැතුව අම්මා යන්න බෑ කියනවා. එතකොට අත්තම්ම කියන්නේ ග්‍රක් වෙනුවට මාව අරන් යන්න මොකද එයාට අපිව බලාගන්න කිසිම අදහසක් නැහැ කියලා. ඒ වගේම අත්තම්ම කියනවා එයාට අලුත් අදහසක් ආපු දවසට මට හાર્ට් ඇටැක් එකක් ඇවිත් මැරිලා කියලා. ඒක හොරෙන් අහගෙන හිටපු ග්‍රක් අමුතු හිනාවක් දානවා. ඔන්න තවත් අලුත් දවසක්. දැන් කට්ටියම උදේ පාන්දරම හොයන්නේ ග්‍රක්ව. ඔන්න කොහොමරි මේ කට්ටිය ග්‍රක්ව හොයාගන්න පුළුවන් වෙනවා. එයා කියන විදියට රෑ 30ම මෙයාට අදහස් ගලාගෙන එන්න ගත්තලු. එතකොට එයාගේ බඩේ තියෙන්නේ එයා හොයාගත්ත බෙල්ට් එකක්ලු. ඇත්තට මේ සර්පේ. එතකොට මේ තියෙන්නේ එයා හොයාගත්ත වාහනේ. ඇත්තට මේක ගලක්. ඊට පස්සේ ග්‍රක් එකෙන් යන හැටි පෙන්නන්නම් කියලා
ගහක වැදිලා ඒ ගහත් කාඩා වැටෙනවා. එතකොට මේ තියන්නේ ග්‍රක් හොයාගත්ත සෙල්ෆි ගහන විදිය. එතකොට මේ තියන්නේ ග්‍රක් හොයාගත්ත කන්නාඩිය. ටන් තාත්තගෙන් අහන්නේ ඔයාට කොහෙන්ද මේ වගේ අදහස් පහළ වෙන්නේ කියලා. ග්‍රක් කියන විදියට එයාට මේ සේරම අදහස් එන්නේ මුලයක් නැති නිසා බඩෙන්ලු. හැබැයි ඒ කන්නාඩිය නම් එච්චර හරියන්නේ නැහැ වගේ. කොහොම හරි එකෙන් පස්සේ මේ කට්ටිය ඉස්සරහට යන්න පටන් අරන් ග්‍රක් කියන විදියට එයා මේ දේවල් කරලා තියෙන්නේ ගායිට වගේ අදහස් එයාටත් පහළ වුණාම ඊපයා කියන දේ අහයි වගේ මත්තම් මට හાર્ට් ඇටැක් එකක් ඇවිත් නැරිලායි කියලා. ඔන්න මේ කට්ටිය දැන් අර කන්ද ළඟටම ඇවිත් මේ වෙලාවේ පිටිපස්සේ පිපිරීමක් වෙලා ග්‍රක් ගුහාවක් පෙන්නලා ඒකට හැමෝටම යන්න කියනවා. හැබැයි මේ කට්ටිය ආයෙනම් ගුහාවට යන්නේ නැහැ කියලා යන්න බෑ කියනවා. ඊප් කියන්නේ අපි සේරම යන්නේ ගායි එක කියලා. මේ වෙලාවේ ග්‍රක්ට හොදනම තරහා ගිහින් ගායිගේ පස්සෙන් පන්නන්න ගන්නවා. කොහොම හරි මේ දෙන්න අන්තිමට නතර වෙන්නේ තාරවලක. ගායි කියන විදියට එයාගේ පවුලේ යාර නැතිලා තියෙන්නේ මේ තාර නිසාලු. ඒ වගේම ගායි කියනවා එයාගේ දෙමාපියෝ එයාට අන්තිමට කියලා තියෙන්නේ හැංගෙන්නේ නැතුව ජීවත් වෙලා ඊට පස්සෙන් ගිහින් අලුත් දවසක් හොයාගන්න කියලා. ග්‍රක්ට දැන් තේරෙනවා එයාගේ දුරත් ඕන වෙලා තියෙන්නේ ගායි වගේම එළිය පස්සෙන් යන්න කියලා. ඉතින් දැන් ග්‍රක්ගේ තරහ අඩු වෙලා ගායිගෙන් අදහසක් ඉල්ලනවා මෙතනින් ගැලවෙන්න. ඔන්න ඉතින් ගායි බෙල්ට කියනවා හදිසි අදහස් අංශෙන් උදව් ඕනේ කියලා. ඉතින් බෙල්ට් එක ක්‍රියාත්මක කරපු ගමන්ම ගායිට අදහසක් එනවා. ඉතින් දැන් බෙල්ට් හදනවා අර කලින් හම්බුන සතා වගේ ඩමියක්. ඔන්න කියද්දිම අර යෝධ පූසත් ඇවිත් ඉතින් දැන් එයාගෙන් උදව් ඉල්ලන විදියට මේක පාලනය කරනවා. ඊට පස්සේ ඒ පූසා එයාව ඇදලා ගන්නකොටම මේ දෙන්නත් තාර වලින් ගොඩට එනවා. ඊට පස්සේ අර පූසා දැනගන්නවා මේ ඇත්ත කෙනෙක් නෙමෙයි කියලා. මේ දෙන්න ඉන්න පැත්තට එනකොටම තාර නිසා එයා ඈතට විසික්කලා යනවා. ඊට පස්සේ මෙතනට අනිත් කට්ටියත් එනවා. කොහොම හරි දැන් පොළොව ගිලා බහින්නත් පටන් අරන් ඉතින් ග්‍රක් කියනවා එහෙනම් අපි අලුත් දවසට යමු කියලා. මේ කට්ටියම අර කන්ද මැද්දින් දුවන්න ගන්නවා. එතනදී එයාලා දකිනවා ඉර ගායි කියන විදියට එයාලට දැන් අලුත් දවසට යන්න පුළුවන්ලු. මේ වෙලාවේ දෙපැත්තෙන් ලෝ ගිලා බහින් දෙකක් පටන් ගන්නවා. ඉතින් දැන් මේ කට්ටිය දිව්වත් මෙයාලට ඒකෙන් එහා පැත්තට ය아가න්න බැරි වෙනවා. මේ වෙලාවේ අගා අපි ගුහාවකට යන්න ඕනේ කියලා යන හදද්දී ග්‍රක් අපි ආයේ කළුවරේ ඉන්නේ හැංගෙන්නෙත් නැහැ. ගුහාවල ඉන්නෙත් නැහැ. අපි එළිය පස්සෙන් යනවා කියලා එහා පැත්තට එක එක්කෙනා විසික් කරනවා. ඉතින් හැමෝම ආරක්ෂිතව එහා පැත්තට ගියත් යාට යන්න වෙන්නේ නැහැ. ඉතින් දැන් ග්‍රක් ඉන්න පැත්ත ගිලා බහින්න අර අන්තිමට ග්‍රක්ට පුළුවන් වෙනවා ගුහාවකට ය아가න්න. ඊට පස්සේ ග්‍රක්ට පුළුවන් වෙනවා ගායි කරපු විදිහට ගින්දරත් පත්තු කරගන්න. පළවෙනිදාට එයාගේ කරපු නිසා ගොඩක් සතුට වෙනවා. හැබැයි ඒක බලන්න එයාගේ පවුල ඇවත් එයාලග නැහැ දැන්. ඊට පස්සේ ග්‍රක් එතන තිබුණු ගලක එයාගේ පවුල කට්ටිය අදිනවා. එතන ගායිත් ඉන්නවා. මෙතනට අර පූස් තඩියත් ඇවිත් ඒ වෙලාවේ ඒ පූසා අතින් පන්දම නිවෙනවා. ඊට පස්සේ දෙන්නම පිබලා ඒක ආයෙ පත්තු කරනවා. ඇත්තටම තඩි පූසත් දැන් ඉන්නේ හොල්තරම් බය වෙලා. මේ වෙලාවේ ග්‍රක්ට ඇහෙනවා හක්කිඩියක සද්දයක්. ඊට පස්සේ එයාලට උදව් කරන්න එහා පැත්තට යන්න ඕනේ කියලා ක්‍රමයක් හිතනවා. ඔන්න මේ වෙලාවේ ග්‍රක්ට අදහසක් එනවා. ඉතින් දැන් මේ දෙන්න ගුහාවෙන් එළියට ඇවිත් ග්‍රක් යෝධ ඇටසැකිල්ලක තාර ගාලා අර කුරුල්ලෝ ඒ පැත්තට අරන් ඇවිත් පන්දමකුත් හදාගෙන පූස්යාලුවත් එක්ක ඒකට නගිනවා. තාරවලට ඇලිච්ච කුරුල්ලෝ නිසා මේ කට්ටියට පුළුවන් වෙනවා උඩින් යන්න. මේ අතරේ ග්‍රක් ටාන්ගේ යාළුවා ඩග්ලස් දැකලා එයාවත් බේරගන්න යනවා. ඒ විතරක් නෙමෙයි තව වටේ ඉන සත්තුත් අරගෙන එයා ආපහු අරකට නැග ගන්නවා. හැබැයි ඒක ගලකට හිර වෙනවා. කොහොම හරි පිටිපස්සෙන් ලොකු පිපුරුමක් එනවත් එක්කම සේරම දුමෙන් වැහිලා යනවා. ඊ අතරේ එහා පැත්තේ ඉන්න ක්‍රූට්ස් පවුල ග්‍රක්ට ඇහෙන්න එයාලගේ හක්කෙටි පිපින්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතනට එනවා ග්‍රක් එයාගේ වාහනේ. ඇත්තටම එයාලා බේරිලා ග්‍රක් හැමෝම බදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ගායි දැන් ක්‍රූට්ස් පවුලේ ආන්න නැහැ. තව මේ බෙල්ට් ඒත් නැහැ. මෙයයි ඩග්ලස් ඒ වගේම අර ලොකු පූස් තඩියයි. ඉතින් මෙතනින් එහා පැත්තේ තියෙන්නේ ලස්සන පරිසරයක්. ග්‍රක් කියන්නේ අපි එහාට යනවා කියලා. හුමරි දැන් ක්‍රූට්ස්ලා කියන්නේ ගල්ලුගේ මිනිස්සු නෙමෙයි. එයාලා ගොඩක් තියුණුයි. ඉතින් මෙතනින් ක්‍රූට්ස් පළවෙනි කතාව ඉවර වෙනවා. මොකද හිතන්නේ අද අපේ වීඩියෝ ගැන. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම මේක ඔයාගේ මූවිස් බලන්න ආසම යාළුවට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි සිංහල හඩකවපු මූවිස් බලන්න කැමති නම් ඔයා අනිවාර්යෙන් අපේ ශ්‍රී සිනමැක්ස් ටෙලිග්‍රෑම් channel එකටත් ඇවිත් යන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. හැමෝටම good bye.